දෙවියන්න් වහන්සේගේද පුත්‍රයන්න් වහන්සේගේද සුදාත්මයන්න් වහන්සේගේද නාමයෙන් ආමේන්. අදත් කතාවක් ඔන්න අහගන්නකෝ. ඉර බැහැගෙන මුළු පරිසරයම අඳුර වැටීගෙන එන වෙලාව නිසා පුංචි අම්මා සාලේ ලයිට් එක දාන්න ආවා. එතකොටම තාත්තා වැඩ ඇරිලා ගෙදර එනවා. තාත්තා සාලේ පුටුවෙන් ඉඳ ගන්නවා දැක්ක මේ පුංචි දුව ඉක්මනට එතනට දුවගෙන ආවා. තාත්තේ අද ගොඩක් මහන්සි පාටයි. මම ඉක්මනටම උණුවෙන්ම තේ එකක් හදාගෙන එන්නද? අම්මා ඇහුවේ ආදරෙන්. තාත්තගේ මූණට හිනාවක් ආවා. අනේ කොච්චර දෙයක්ද මගේ දුවේ. අම්මා කුස්සියට ගිහින් හරිම ආදරෙන් කිරිතේ එකක් හැදුවා. කෝප්පෙත් පරිස්සමට අත් දෙකෙන්ම අල්ලගෙන හිමින් සාලේ පැත්තට තේ එක අරගෙන ආවා. එකපාරටම ගෙදර හිටපු සුරතල් බලලා බොබි කොහේදෝ ඉඳන් සෙල්ලමට වගේ වේගෙන් දුවගෙන ආවා. අමාටත් නොදැනීම බොබි අමාගේ කකුලේ හැප්පුණා. අයියෝ! අමා එකපාරටම ගැස්සුණා. අතේ තිබුණු තේ කෝප්පේ හෙලවිලා උණු තේ සේරම බිමට හැලුණා. අමාට ආවේ පුදුම තරහ. මේ මෝඩ බල්ලා බලන්නකෝ කරපු වැඩේ. මම කොච්චර අමාරුවෙන්ද මේක හදාගෙන ආවේ. අමා තරහින් බොබීට බනින්න පටන් ගත්තා. බොබී බය වෙලා කන් දෙකත් පාත් කරගෙන පැත්තකට වුණා. සද්ද ඇහිලා තාත්තා එතනට ආවා. බිම තේ හැලිලා තියෙන දිහාත් තරහින් රතු වෙලා ඉන්න අමා දිහාත් බයෙන් මේසේ යටට වෙලා ඉන්න බොබී දිහාත් තාත්තා බැලුවා. අමා දුවේ ඇයි මේ තේ හැලිලා? තාත්තා හරිම නිවුණු හඬින් ඇහුවා. අනේ බලන්නකෝ තාත්තේ, අර බොබි සෙල්ලමට දුවගෙන ආවේ මගේ ඇඟේ හැප්පුණානේ. ඌ නිසා තමයි හැලුනේ. අමා කිව්වේ කේන්තියේ. තාත්තා හෙමින් අමාගේ ළඟට ඇවිත් ආයෙත් ඇහුවා. ඉතින් දුවේ ඇයි මේ තේ හැලිලා? අමාට දැන් තවත් තරහයි. මේ බල්ලා ඇවිත් මගේ ඇඟේ හැප්පුණා. තාත්තා ආයෙත් hina වෙලා ඒ ප්‍රශ්නයම ඇහුවා. හරි දුවේ. ඒත් ඇයි මේ තේ හැලුනේ? අමාට දැන් තරහට වඩා තියෙන්නේ ව්‍යාකූලත්වයක්. එය අසරණ විදිහට තාත්තා දිහා බැලුවා. මට තේරෙන්නේ නැහැනේ තාත්තා මොකද්ද මේ අහන්නේ කියලා. බල්ලා හැප්පුණ නිසානේ තේක හැලුනේ. තාත්තා අමාගේ ඔළුව අත ගෑවා. නැහැ මගේ දුවේ. මෙතන තේ හැදිලා තියෙන්නේ කෝප්පය ඇතුලේ තිබ්බේ තේ නිසායි. ඒ කෝප්පය ඇතුලේ වතුර තිබුණා නම් බිමට හැලෙන්නේ වතුර. කිරි තිබුණා නම් හැලෙන්නේ කිරි. හැප්පෙනකොට එළියට විසි වෙන්නේ ඒ භාජනයේ ඇතුලේ පුරවලා තියෙන දේ. අමා පුදුමෙන් වගේ තාත්තා දිහා බලන් හිටියා. අපේ ජීවිතෙත් මේ වගේමයි දුවේ. තාත්තා පැහැදිලි කරන්න ගත්තා. අපි හැමෝම ඇවිදින කෝප්ප වගේ. ජීවිතයේ විවිධ ප්‍රශ්න, කරදර, නැත්තම් අපිට අකමැති මිනිස්සු ඇවිත් අපේ ඇඟේ හැප්පෙනවා. අන්න ඒ වෙලාවට අපෙන් එළියට හැලෙන්නේ අපේ ඇතුලේ අපි පුරවගෙන තියෙන දේවල්. තාත්තා බොබී ළඟට ගිහින් ආදරෙන් ඔළුව අත ගෑවා. ඔයාගේ හිත ඇතුලේ තරහව, වෛරය, කලකිරීම පිරලා නම් කවුරු හරි හැප්පුණ ගමන් වචන වලින්, ක්‍රියාවෙන් එළියට එන්නේ ඒ දේවල්. හැබැයි ඔයාගේ හිත ආදරෙන්, ඉවසීමෙන්, කරුණාවෙන් පිරලා නම් මොන ප්‍රශ්නය ඇවිත් හැප්පුණත් ඔයාගෙන් එළියට එන්නේ ඒ ලස්සන දේවල් විතරයි. අමාට තමන්ගේ වැරැද්ද තේරුණා.
ඇය හෙමින් පහත් වෙලා බොබීගේ ඔළුව අත ගෑවා. බොබී සතුටින් වලිගේ වැනුවා. අමාගේ හිතේ තිබුණු තරහව කොහේ ගියාද කියලා ඇයටවත් හිතාගන්න බැරි වුණා. ඒ වගේ තමා අද දේව වචනය අපිට කියලා දෙන සත්‍යය. දේව මන්දිරයෙන් ගලාගෙන ආවේ ජීවනයේ දියවුල්පතක්. ඒ තමා දෙවියන් වහන්සේ ළඟ තියෙන දේ. ඒ තමා ජේසු බෙතෙස්දා පොකුණ අසල අවුරුදු ගණනාවක් අසරණව අසනීපව සිටි කෙනා සමග බෙදාගත්ත දේ. ඒ තමා ඔබේ මගේ පවුලට ජේසු එකිනෙක කෙනා සමග බෙදාගන්න ආරාධනා කරන දේ. මම ඔයාලත් එක්කලා බෙදාගත්ත කතාව සත්‍යය තේරුම් කරන කතාවක්. ජේසු අද දේව වචනය ඔයාලත් එක්කලා බෙදාගත්ත කතාව සත්‍ය කතාවක්.